ඕකේ ගයිස්, එහෙනම් අද අපි 2026 අවුරුද්ද යන දෙවෙනි ගමන තමයි අද අපි යන්න පිටත් වෙලා තියෙන්නේ. හරියටම අද අපි මේ ගමන දැන් අද ජනවාරි මාසේ තයි පොංගල් දවස් අද. එතකොට හැමෝටම සුබ පතනවා. සුබම සුබ තයි පොංගල් දිනයක් වේවා කියලා. එතකොට අපි දැන් මේ ගමන යද්දී අපි යන්නේ මේ දියඇලි දඩයමකට. මේ දියඇලි දඩයමකට යන ගමන අපි දැන් නුවර මහනුවර නගරයට කටුගස්තොට ඊට පස්සේ මඩවල සහ පන්විල කියන පැත්තට මේ යන ගමන් ඉන්නේ. අපි හැමෝම දන්නවා මේ සුන්දර මධ්‍යම කඳුකරේ සුන්දර මහනුවර නගරය පහු කරගෙන එනකොට අපිට ගොඩක් ලස්සන දේවල් බලන්න තියෙනවා. විශේෂයෙන්ම කිව්වොත් ලංකාවේ තියෙන දියඇලි. මේ දියඇලි බලන්න යන ගමන තාම සුන්දරයි. නමුත් මේ පාර නම් යම් තාක් දුරකට කැඩිලා බැඳිලා තමයි තියෙන්නේ. මොකද පසුගිය දවස්වල පැවති වර්ෂාව, ඒ වගේම මේ පැත්ත ගොඩක් සංවර්ධනය පොඩි අඩුවක් තියෙනවා. ඒවත් එක්ක මේ පාරවල් හොඳට තිබුණත් ගොඩක් තැන්වල කැඩලා තමයි තියෙන්නේ මේ පාර. good afternoon 12 පහුවෙලා ඒකයි good afternoon කියලා පටන් ගන්නෙ. අද අපි ආවිලා ඉන්නවා දියැලක් බලන්න. අද දියැල දඩේමක තමයි ඉන්නේ. ඒතර අපි නුවර ඉඳන් කටුකස්තර මඩවල වත්තේගම පහු කරගෙන අපි ආවිලා ඉන්නවා අද හුළුගඟ දියැල බලන්න. අපි දැන් ආපු පාර ඔයාලට වීඩියෝ එකේ දාලා තියෙනවා. ඒතර අපි දැන් හරියටම ඉන්නේ ඒ හුළුගඟට යන තැන. එතන හුළුගඟට යන්න තියෙන්නේ ගේට්ටුව අවහිර කිරීමෙන් වලකින්න කියලා ගහලා තියෙනවා. දේශීය වැඩිහිටි නොමෙටින් හුළුගඟ ඇල්ල බලමු පල්ලෙහාට කොහොමද පේන්නේ කියලා. දේශීය වැඩිහිටි 50යි, දේශීය ළමා 20යි, ෆොරිනර්ස් 500යි, ෆොරිනර්ස් කිඩ්ස් 250යි. ටිකට් ගත්තා? මෙදී ටිකට් තරම් දෙනවා. වැඩිහිටි ටිකට් එක 50යි. බයිට ගමන් තියෙන උඩ අපේ වාහන දාලා මෙතනින් ටිකට් එකක් එහෙම අරගෙන අපි දැන් එන ගමන් මේ තමයි හුළුගඟ ඇල්ල. පල්ලෙට ගිහලා බලමු. අවුවසරයි මාරම අවුවසරක් තියෙන අදන. වතුරත් හොඳටම තියෙනවා. මේ 2026 ජනවාරි මෙතන තියෙනවා පොඩි නැරඹුම් මැදිරියක් view point එකක්. හැබැයි ජරා ජීර්ණ වෙලා කොළ හැලිලා අතු ගාලා මොකුත් කළා නැහැ. ටිකට් නම් ගන්නවා. හැබැයි කිසිම නඩත්තුවක් දෙන්නේ නැහැ වගේ. හරිම ලස්සන දියල්ලක් වෙනවා. මම හිතා මෙතනින් පොඩි බන්ටයක් කරන් වතුර පාරක් ගන්නවා අතරින් ඒ කියන්නේ පොඩි විදුලි බලාගාරයක් අනිවාර්යෙන් ඇති. එතකොට ගයිස්, මේ තමයි අද අපේ දවසේ පළවෙනි දියඇලි දඩයම. මේ තමයි ඉතාම සුන්දර මනරම් හුළුගඟ ඇල්ල. මේක හරිම ලස්සන, හරිම ලස්සන, වචන වල කියන්න බැරි තරම් ලස්සන දියඇල්ලක්. හරි යාළුවනේ, අපි දැන් අපේ පළවෙනි දියඇලි දඩේම නිමා කරලා, ඒ කියන්නේ අපි ඉස්සරම හුළුගඟ දියඇල්ල බලලා ඉවර වෙලා අපි දැන් මේ යන්න පිටත් වෙනවා අපේ අනිත් දියඇලි දෙක බලන්න. අද අපේ දවසේ තිබ්බ සැලැස්ම තමයි ඉස්සරම හුළුගඟ දියඇල්ල බලන්න යනවා. ඊට පස්සේ සාරි ඇල්ල බලලා ජෝඩු ඇල්ල බලන්න යනවා කියන එක. එතකොට අපි එන්න මෙහෙම එන ගමනේ පළවෙනි නවාතැන්පල විදිහට අපි හුළුගඟ ඇල්ල බැලුවා. ඔයාලා වීඩියෝ එක දැක්කා. හරිම ලස්සන දියඇල්ලක් තමයි මේ හුළුගඟ ඇල්ල කියලා කියන්නේ. අපි දැන් මේ හුළුගඟ ඇල්ල පහු කරගෙන අපි නුවර පැත්තට නැවත යන්නේ නැතුව අපි දැන් මේ ගමන් කරන්නේ පන්විල හරහා අපි ආපු පැත්තට විරුද්ධ දිශාවට තමයි මේ ගමන් කරන්නේ. මම ඔයාලට කලින් මතක් කරා අද තයි පොංගල් දවසක්. දෙමළ ජාතිකයන් අපේ දෙමළ සහෝදරත්වයට විශේෂයෙන්ම අද ඉතාම වැදගත් දවසක්. එහෙම දිනයක යද්දි තමයි අපි ඔයාලත් එක්ක මේ වීඩියෝ එක කරන්නේ. එතකොට අපිට ගොඩක් අද දෙමළ ජනතාව හම්බුණා. එයාලා තයි පොංගල සමරනවා. ඒ ගොඩක් දේවල් අද අපි ඇස් දෙකින්ම දැක්කා. ඇත්තටම කිව්වොත් මේ දියඇලි දඩයම අපි යන්න හිටියේ වෙන පැත්තක්. හැබැයි අපි වෙනස්ම තීරණයක් ගත්තා නෑ. අපි මේ පැත්තේ නෙමෙයි අද අපි යන්නේ. අලුත් වෙනසක් වීඩියෝ එකක් කරන්නත් එක්ක අපි මේ දියඇලි දඩයමක් විදිහට හුළුගඟ ඇල්ල සහ ඒ අවට ප්‍රදේශය බලන්න යමු කියලා. හැබැයි පොඩ්ඩක් අපි
සැලස්ම තිබ්බ දේවල් වෙනස් වුණා. මොකද අපි උදෙන්ම යන්න හිතන් හිටියේ. හැබැයි උදෙන්ම චුට්ටක් යන්න පරක් වුණා අපි. අපේ ගමන පටන් ගද්දි 12 පහ වුණා. අන්න ඒක තමයි අපි ඔයාලට good afternoon කියලා පටන් ගත්තේ. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ ගමන යද්දි අපිට ගොඩක් අර පසුගිය දවස් අධික වර්ෂාව නිසා මේ පැත්තේ ගොඩක් පාරවල් විනාශ වෙලා තියෙනවා. පාරට ගොඩක් පස් කඩන් වැටලා අන්න ඒ වගේ ගොඩක් දේවල් වෙලා තියෙනවා. මේ මිනිස්සුන්ගේ ජීවිත ගොඩක් තැන්වල අපි දැක්ක අවදානම් තියෙන තැන්. හරි යාළුවනේ අපි ඊට පස්සේ මෙන්න මේ ප්‍රදේශ ටික පහු කරගෙන එද්දි අපිට මෙන්න මේ හරිය අපිට මේ හරියට මම හිතන්නේ තවලන්තැන්න කියලා තමයි කියන්නේ. තවලන්තැන්න හන්දියත් එක්කම ඉස්කෝලයක් තියෙනවා. ඒ ඉස්කෝලෙත් එක්කම තියෙන උඩ පාරේ යන්න එපා කියලා අපිට අපි මගින් විස්තර අහද්දී අපිට කිව්වා. අපිට කිව්වා ඉස්කෝලේ අඟින්ම තියෙන උඩ පාර නෙමෙයි ඉස්කෝලේ පහු කරපුවම පොඩි තව පාරක් තියෙන කොන්ක්‍රීට් කරපු පාරක්. ඒ පාරේ යන්න කියලා අපි දැන් මේ පාර හොයාගෙන යන ගමන් තමයි තියෙන්නේ. එන්න එතන යද්දි මෙන්න මේ සාරියල්ලට යන පාර අපිට දැක ගන්න පුළුවන් වෙනවා. හරියට මෙතන පාරෙන් උඩට කොන්ක්‍රීට් පාරක් තියෙනවා. ඒක දිගේ යන්න තමයි තියෙන්නේ. මෙතන යාලා බෝඩ් එකක් ගහලා තියෙනවා සාරියල්ලට යන්නේ මෙන්න මේ පාරෙන් කියලා. විශේෂයෙන් මේ පාර හරිම පටු පාරක්. හරිම පාටුයි. වත්තු ජනතාව සහ අපි කියන්නේ දළු, තේ දළු තමයි ප්‍රධාන ජීවනෝපාය. එතකොට ඒ වෙනුවෙන් නිර්මාණය කරපු හරිම පටු පාරක්. මේ පාරේ යනකොට පොඩි පොඩි ඉඩ දෙන්න සයිඩ් දීලා අපිට වාහනයක් බැලන්ස් කරගන්න පුළුවන් තරමේ තැන් තියෙනවා. ඊට අමතරව මේක යනවා නම් අනිවාර්යෙන් හෝන් එක ගහලා පොඩ්ඩක් තමන් එනවා කියලා අනිත් කට්ටියට දැනුවත් කරලා තමයි යන්න ඕනි. මොකද පාර පටුයි. ඒක නිසා අපි කිව්ව අනතුරක් වෙන්න තියෙන ඉඩ ප්‍රස්තාව වැඩි. සුන්දර පාරක්. හැබැයි මේක කාපට් කරලා නෙමෙයි තියෙන්නේ. තාර දාපු පාරක්. කිසිම ගැටලුවක් නැහැ මේක යන්න පුළුවන්. හැබැයි යද්දි ඉතා පරිස්සම් වෙන්න ඕනේ. මොකද වංගු සහිත පටු පාරක්. එතකොට අර ආරක්ෂා සම්බන්ධ පොඩි පොඩි ගැටලු තියෙනවා. කොහොම වුණත් ඉතාම සුන්දරයි. ඉතාම සුන්දර තේවතු මැදින් තමයි මේ ගමන යන්න තියෙන්නේ. අපි පටන් ගත්ත ඉඳන්ම අපිට තේවතු තමයි හම්බුනේ. මෙතන අපි තවලන්තැන ඉස්කෝලේ පහු කරලා කිලෝමීටර් එකහමාරක් දෙකක් අතර දුරක් එද්දී තමයි අපිට අපේ පළවෙනි ගමනාන්තය පහු කරලා අපි දැන් ගොඩක් දුර ඇවිල්ලා තිනවා. අපි දෙවෙනි ගමනාන්තය විදිහට කිලෝමීටර් දෙකක් විතර එන්න ඕනේ තවලන්තැන්න ඉස්කෝලේ පහු කරලා. එතකොට තමයි අපිට අපේ දෙවෙනි ගමනාන්තය නැත්තම් අපේ දෙවෙනි දියාලි දඩේම විදිහට අපිට සාරියැල්ල හම්බ වෙන්නේ. අපි සාරියැල්ල පහු කරගෙන යන්න ඕනේ ජෝඩුවැල්ලට. මේ සාරියැල්ල තාම සුන්දර දියැල්ලක්. මේ සාරියල්ල බලන්න එන ගමනේ අපි දැන් අතන තවලන්තැන්න පහු කරගෙන ඉස්කෝලේ දැන් ටැමිල් ඉස්කෝලයක්. ඒ ඉස්කෝලේට පොඩ්ඩක් හැපැත්තෙන් පාරක් තියෙනවා. ඒකේ බෝඩ් එක ගහලා තියෙනවා. ඒ පාර දිගේ අප මෙන්න මේ ලොකු ගහ තියෙනවා. මේ ගහෙන් පල්ලෙහාට ගිහිල්ලා මෙන්න මෙහෙ තමයි යන්න තියෙන්නේ. තව කට්ටියක් අද ඇවිල්ලා තිනවා. අතනත් වාහන තියෙනවද දැන් වාහන තව දෙකක් විතර තිබ්බා. එක ට්‍රේලයක් එන් ගියා. අද ඉරහවුත් නිමාඩු දවසක් අපිට එහෙම කට්ටිය ඇවිල්ලා සින්දු දාගෙන නටනවා වගේ දියල්ලා ගිහලා බලමු යන්න දින පාර මෙන්න මේ වගේ පරිස්සමට යන්න මොකද වෙරෙන්න පුළුවන්. අයවන ඉස්කලංකයි නිදහස්. ඕකේ ගයිස් අපි හුළුගඟ ඇල්ල බලලා අපි එහෙම්ම හුළුගඟ ඇල්ල පහු කරගෙන අපි ආය වත්තේගම පැත්තට යන්න නැතුව අපි තව පොඩ්ඩක් බඹරැල්ල පැත්තට එනකොට අපිට තව දියැලක් හම්බ වෙනවා. ඒ තමයි සාරියැල්ල. අපි දැන් සාරියැල්ලට යන ගමන් ඉන්නේ. යන ගමනේදී අපි සාරියැල්ල ගැන ඔයාලට විස්තරය කියන්න. උඩරට ආඩම්බරකාර මැණික කෙනෙක් සාරියක් ඇඳන් ඉන්නේ කොහොමද කියලා බලා ගන්න ඕන නම් ඔයාලට නොවරදවා මෙන්න ඕන දියැලක් තමයි සාරියැල්ල. හරි යාළුවනේ අපි දැන් ඇවිල්ලා ඉනවා සාරියැල්ල ගාව ඉන්නේ. ඒතර දැන් සාරියැල්ල ගාවින් අපි යන්න ප්ලෑන් කරනවා ජෝඩුවැල්ලට. ඉතින් සාරියැල්ල ගොඩක් සෙනගත්තද ඇවිල්ලා ඉන්නවා. අද නිවාඩු දවසක් ඉඳලා. එතකොට අපි දැන් සාරියැල්ලෙන් සමු ගන්න අපි ඉස්සර හුළුගඟ ඇල්ල ගිහලා සාරියැල්ල ඊළඟට හම්බෙමු අපි ජෝඩුවැල්ල ගමනේ. මෙන්න මෙතන ගොඩක් වැදගත් තැනක්. මොකද අපි ආයේ ජෝඩුවැල්ල පැත්තට යද්දි සාරියැල්ල බලලා ආයේ ආපු පාරේ හැරෙන්න ඕනි. ඒ පාරේ හැරිලා අපි එනකොට තමයි මෙන්න මෙතන මෙන්න මේ පොඩි හන්දියක් බස් වලට එකක් එක්කම තියෙනවා. දකුණු පැත්තට පාරක්. කියන්නේ අපි නුවර පැත්තේ ඉඳන් එද්දි දකුණු පැත්තට පාරක්. අපි දැන් සාරියැල්ල බලන නිසා අපිට තියෙන්නේ වම් පැත්තට හැරෙන්න. මේ පාර කාපට් කරලා තියෙන. ඉතාලම හොඳට තියෙනවා මේ පාර. එතකොට මේ පාර ගැන කියද්දි ඔයාලා වරද්දව ගන්න එපා. මොකද මේ වගේ හන්දි කිහිපයක්ම අපිට හම්බ වෙනවා. අපි දැන් යන්නේ අපේ අවසාන දියලි දඩේම. ඒ තමයි ජෝඩුවැල්ල බලන්න. ජෝඩුවැල්ල කියලා කියන්නේ නමේම තියෙන එක තේරුම දියලි දෙකක් දියලි ජෝඩුවක් එක ළඟ දෙපැත්තකින්ම වැටෙනවා.
ඔයාලට මතක නම් අපි ශ්‍රී ලංකන් ටුවර්ස් YouTube channel එකෙන් අපි කාලෙකට කලින් ගියා තවත් මේ වගේම ජෝඩු වැල්ලක් බලන්න. ඒ තමයි සුන්දර කොත්මල් පුරවරයේ තියෙන කවත් එක් දියැල්ලක්. රම්බඩ දියැල්ල පහු කරගෙන අපි නුවරඑළිය පැත්තට යද්දී තවත් සුන්දර දියැල්ල හම්බෙනවා. දියැල් දෙකක් ඇත්තම කිව්වොත් මේක නිමුන් සහෝදරයෝ වගේ. ඒ තමයි පූනා ඇල්ල. මේ ගමනේදී මෙන්න මේ හන්දිය නැත්තම් මෙන්න මේ ප්‍රදේශයෙන් අපි වම් පැත්තට උඩ පාරක් තියෙනවා මේ කොළ පාට ගේට්ටුවක් දාලා තියෙන ගේ ළඟින්. ඒ පාර උඩට ගිහපුවම තමයි අපිට යන්න පුළුවන් වෙන්නේ අපේ අන්තිම දියෑලි දඩයම. ඒ කියන්නේ ජෝඩු වැල්ල බලන්න. මේ පාරේ අපි අර ඔයාලට හැරිච්ච හන්දියෙන් කාපට් පාරේ ආපුවම මෙන්න මේ පාර ටිකක් අර වගේම අපි සාරියල්ල බලන්න යනවා වගේම පටු පාරක්. එතකොට කන්දක පටු පාරක පරිස්සමට යන්න ඕනි ගමනක්. මං කිව්වා වගේ හෝන් එක ගහලා තමන් එනවා කියලා අනිත් කට්ටිය දැනුවත් කළාම යන්න ඕනි ගමනක්. මොකද මේකේ නම් සයිඩ් දෙන්න බෑ. සයිඩ් දෙන්න තැනක් නැහැ. හරිම අර පිරිමැස්මෙන් පරිස්සමට යන්න ඕනි ගමනක්. මෙන්න මේ ජෝඩු වැල්ල බලන්න යන ගමන. එතකොට මේ ජෝඩු වැල්ල යන්න තියෙන තැන මං ඔයාලට පෙන්නන්නම්. මේකේ ආරාමයක් තියෙනවා. ඔයාලා එද්දි තමන්ගේ හැසිරීම විනය චුට්ටක් පවත්වාගෙන එන්න. මොකද ආරණ්‍ය වාසී භික්ෂුන් වහන්සේලා වැඩ සිටිනවා. ඔවුන් භාවනා කරනවා. ඒ වගේ දේවල් එක්ක ඔයාලා මේ දියැල්ල බලන්න එද්දි තමන් ගොඩක් පරිස්සමට එන්න ඕනේ. මොකද කෑ ගහන්න නැතුව විනෝදයකට තමයි එන්නේ. ඒ වුණත් මෙතන අපි යන්න තියෙන හරියටම ඒ පන්සල ගාවින්. ඒක නිසා ඇවිල්ලා අර පිරිමැස්මෙන් පරිස්සමට යන්න ඕනි ගමනක්. යන ගමනේ මෙතන තියෙන පොඩි තේ කඩයක්. ඔයාලා ඇවිල්ලා තේ එකක් එහෙම බීලා යන්න බලන්න. මේ තේ කඩේ තියෙන ජෝඩු වැල්ල හෝටල් එකේ තමයි ගහලා තියෙන්නේ. මෙතනින් ඇවිල්ලා මෙන්න මේ දින උඩ අපි මෙතන වාහනේ දැම්මා. ඒතර මෙතනින් උඩ පාරේ තමයි අපි යන්න ඕනේ. උඩ පාරේ ගිහපුවම පොඩි දුරක් ආපුවම මීටර් 15ක් වගේ එතන පොඩි බෝඩ් එකක් ගහලා තිනවා. ජෝඩු වැල්ලට කියලා. අන්න ඒ පාරෙන් තමයි යන්න තියෙනවා කියලා කිව්වේ. ජෝඩු වැල්ල අපිට යනකොටම ජෝඩු වැල්ල මෙතනින් උඩින් පේනවා ඔයාලට. මෙන්න මේ හැරි. අපි යමු. මෙන්න ජෝඩු වැල්ල. මෙතින් බෝඩ් එක. ජෝඩු වැල්ලට යන ගමනේ මෙන්න මේක පාලමක් එක්කම ජෝඩු වැල්ල අපිට උඩින් පේනවා. මෙන්න මෙතනින් අපි දැන් වාහන දාලා එන ගමන් තියෙන්නේ. මට තියාගන්න ජෝඩු වැල්ලට ඔය කට්ටිය එනවා නම් අතරමං නොවී යන්න මෙන්න මේ පාරක් තියෙනවා නේද? මේ පාරේ යන්න එපා. මෙන්න මෙතනින් තියෙනවා පොඩි පාරක්. ඔන්න ඔකද කියන්නේ. ඒකට තමයි ජෝඩු වැල්ල උඩටම යන්න පුළුවන් වෙන්නේ. එහෙනම් අපි ජෝඩු වැල්ල උඩට ගිහිල්ලා එතෙන්දී හම්බෙමු. අපි දැන් ඇවිල්ලා ඉන්නේ ජෝඩු වැල්ල බලන්න. ඒකට මේ මාඩ පිටිපස්සෙන් පේන්නේ ජෝඩු වැල්ල. අද දවසේ අපි දියැලි 3ක් කොහොම හරි දඩයන් කරගත්තා. එකක් කුළුකංග ඇල්ල, අනිත් එක සාරිය ඇල්ල. ඊට පස්සේ දැන් අපි ඇවිල්ලා ඉන්නවා ජෝඩු වැල්ලට. මම ජෝඩු වැල්ල කියලා කියන්නේ මේකට ජෝඩුවක්. ඒ පැත්තකින් දියැලක් වැටෙනවා. අපි මේ වගේම දියැලකට ගියා. පූණැල්ල. ඔයාලා මතක ඇති. මතක නැත්තම් අපි ශ්‍රී ලංකන් ටුවර්ස් YouTube channel එකට ගිහිල්ලා බලන්න. ඒ වගේම අපි ඔයාලට කියන්න තියෙන්නේ මේ ගමන හරිම ලස්සන සුන්දර ගමනක්. මොකද ගොඩක් ගැඹුරු නෑ නාන්න පුළුවන් ඔයාලට. කුළුගංග ඇල්ල ළඟට විතරයි අපිට යන්න බැරි. හැබැයි ජෝඩු ඇල්ලටයි සාරිය ඇල්ල ළඟට අපිට කිසිම ප්‍රශ්නයකට විතර යන්න පුළුවන්. එහෙනම් ඔයාලට කියන්න තියෙන්නේ අපේ ශ්‍රී ලංකන් ටුවර්ස් YouTube channel subscribe කරලා අපිත් එක්කම එකතු වෙන්න. අපි අපේ ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකල් හැමෝම අපිත් එක්කම ඉන්න. ජය වේවා.